හරි මේ කලින් වගේම නොරැඩ් එකේ ඉතුරු දෙවැනි කෑල්ල මේ අර අනිත් කෑල්ල ගැන අපි නොරැඩ් වල කන්සන්ට්‍රේෂන් එක දන්නේ නැතු. එහෙම නැත්නම් අපි ළඟ 20cc ක් නම් තියෙන්නේ 50cc ක් නැත්තම් 20cc ක් නම් තියෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවක පාවිච්චි කරන්න පුළුවන් මේ අවස්ථාවක් තමයි මේක. ඉතින් බේසික් ප්‍රොෆයිල් එකට අර වගේම ගිහිල්ලා ඕකේ කරලා අර වගේම ඩෝස් එක සිලෙක්ට් කරනවා. හරි. දැන් මේක 50cc කියලා මේක දෙනවා. මොකද 50cc කියලා එකක් මේක දෙන්නේ නැහැ. මොකද මේ ICU වල වගේ තැන්වල ඉමර්ජන්සි මැනේජ් කරන්න ඕන නිසා ඒක ලෝඩ් වෙලා තියෙනවා. 50cc කියලා ලෝඩ් වෙලා තියෙන හැබැයි අපිට එහෙම නැතු මේක මම පෙන්වන්නම්. ඒ 50cc කියලා නැතුව ගන්න විදියක් මේක පෙන්වන්නම්. දැන් මේකත් අපි ඕකේ කරනවා. හරි. හරි. දැන් කන්සන්ට්‍රේෂන් එක ගන්න අර වගේම හිතන්නකො අපිට දැන් තියෙන්නේ කලින් මම හදලා බෙදන්නක් ගන්න මිලිග්‍රෑම් එකක් හදලා බෙදන්නම්. අර මිලිග්‍රෑම් 4 50cc තියෙන එක. හරි. එතකොට මේක ඕකේ කරනවා. අපි දන්නේ දැන් මේ තියෙන මිලිග්‍රෑම් per මිලිලීටර්. හරි. මේක ඕකේ කරනවා. කලින් අර විදිහ තමයි අර කලින් තිබ්බේ. අන්න කන්සන්ට්‍රේෂන් එක අපිට හදා ගන්න පුළුවන්. මිලිග්‍රෑම් ඇතරම් තියෙන මිලිග්‍රෑම් 4යි 50 නෙවෙයි මිලිග්‍රෑම් 4යි තියෙන අපි අඩු කරගෙන යමු. මිලිග්‍රෑම් 4 තියෙන්නේ. හරි. අපි බලමු. හරි මිලිග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 4යි 50cc තියෙන්නේ කමන්නේ අපි සිලෙක්ට් කරලා හරි 50cc තියෙන්නේ. හරි අපිට මිලිලිටර් ප්‍රමාණයත් අපිට ඇඩ්ජස්ට් කර ගන්න පුළුවන්. මම වෙනස් කරලා ඊළඟ වීඩියෝ එකේ පෙන්නන්නම් මේක වෙනස් කරන විදිය. හරි එහෙනම් මේක 20 දාලා හැදුවා. හරි මේක ඕකේ කරනවා. දැන් අහන ඩෝසේජ් කලින් හැව්වේ කන්සන්ට්‍රේෂන් එක දැන් අහන්නේ ඩෝසේජ් එක අපි කලින් කිව්වා වගේ ડોක්ටර් දීලා තියෙන මුලින්ම තෝරගන්න ඕනේ. දීලා තියෙන යුනිට් එක මයික්‍රෝග්‍රෑම් කිලෝග්‍රෑම් per minutes මයික්‍රෝග්‍රෑම් කිලෝග්‍රෑම් per minute. හරි මේක තමයි දීලා මයික්‍රෝග්‍රෑම් කිලෝග්‍රෑම් per minute. හරි ඒක සිලෙක්ට් කරලා අනිවාර්යයෙන් මෙයාගේ බොඩි වේට් එක අහනවා. බොඩි වේට් එක අපි දානවා මෙයාගේ 50ක් කියලා. මම ගත්තේ බොඩි වේට් එක 50යි. අන්න රයිට් ආය අහනවා මෙයාගේ අහලා තියෙන ඩෝස් එක අපි දුන්නේ 0.05 right 0.05 හරි මෙන්න ඕකේ කරා. ඒකේ ලෝඩින් ඩෝස් එක අහනවා ඕනේ. අන්න අර වගේම අහනවා තියෙනවා 50 වල තියෙනවා 4ක් 50cc වල තියෙනවා මිලිග්‍රෑම් 4ක්. ඇත්තට මේකනේ වෙන්නේ. අර විදිහටම chart එක බලුවාම මිලිග්‍රෑම් 50ට 0.05ට මිලිග්‍රෑම් 50 ඉන්නේ 1.8 හරිනේ. මේ බලන්න. මම ටක් ගාලා පෙන්නන්නම්. 0.05යි ඩෝස් එක මෙන්න කිලෝ 50ට. ඉතින් 1.88යි හරිනේ. 1.88ක් තියෙනවා. එතකොට මේ ඇවිල්ලා 50cc සිලින්ඩර් එක මිලිග්‍රෑම් 4. අපි 50cc නැති එක ඊළඟ වීඩියෝ එකේ මම දාන්නම්.